ආගම කියන වචනේ තේරුම තමයි ආත්මය ගලවන මාර්ගය කියන එකයි. අපි ඔක්කොමලාම විවිධ ආගම් පසුබිම්වල වලින් එනවා. අපි ඔක්කොමලාටම ලොකු ආශාවක් තියෙනවා අපේ මරණයෙන් පස්සේ මේ ආත්මය කොහාටද යන්නේ කියන එක නිසා තමයි බොහෝ ආගමික වතාවත් කරලා ඒ භූම දාන කටයුතු කරන්නේ. ආත්මයට කොහේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන සිවිල්ල තියෙන නිසා. අපිට ඒකෙන් අදහස් කරනවා මිනිස්සයා ක්‍රියාකාරික නැත්තම් ට්‍රයෝනියන් කියලා කියනවා. මනුෂ්‍යයා කොටස් තුනකින් යුක්තයි ආත්මය ප්‍රාණය නැත්නම් මමත්වය පුජ්‍යලිකත්වය කියලා කියනවා ඊට පස්සේ ශරීරය අපේ කොටස් තුනකින් අපි යුක්තයි ඒ අදහස මෙන්ම තවත් ලෝකෙක තියෙනවා ඩයෝනියන් කියලා ඩයෝනියන් කියන අය කියන්නේ මමත්වය නැත්නම් ප්‍රාණය ඒ සිටීම සහ ඒ කොටසයි ඊළඟට ශරීරය ඒ අයගේ මතය නම් මරණයෙන් පස්සේ මිනි වලෙන් සියල්ලම අවසానයි මිනි වලෙන් කතාව අවසానයි මාක්ස්වාදී මතය අනුව මේ අය පිළිගන්නේ නැහැ ඒක නිසා තමයි යට ආගමක් ගැන වැඩි අවශ්‍යතාවයක් නැත්තේ මන්ද ඒ මරණයෙන් එහා ගැන Tamanට සිතන්න දෙයක් නැති නිසා ඒ අනුව අපිට දකිනවා මේ අපි සියලු දෙනාටම අපිට හැඟීමක් තියෙනවා අපේ ඇතුළාන්තයේ ලොකු ආසාවක් තියෙනවා මේ දෙවියන් සොයා ගැනීම නැත්නම් දෙවියෝ කෙරේ ආසාවක් තියෙනවා බයිබලයේ කියනවා මිනිස්සයා දියදොලට ආසාවෙන්නක් මෙන් මුවා දියදොලට ආසාවෙන්නක් මෙන් මගේ ආත්මය ඔබ වහන්සේ කෙරේ පිපාසිතයි කියලා අපි සියලු දෙනාගේම හැඟීම් ඇතුළාන්තයෙන්ම මේ ආත්මය දෙවියන් වහන්සේ මනුෂ්‍යර දුන්නේ ඒ ආත්මය දෙවියන් වහන්සේගෙන් තමයි මනුස්සයට පළවෙනියෙන් දුන්නේ. එතෙන් පටන් මනුස්සයාට පමණක් ආත්මය දුන්නා කියලා කියනවා. සතා සිව්පාවට දුන්නේ නැහැ. ඒ නිසා මේ ආත්මය අපි තුල තිබෙන මේ ආත්මය මැරෙන්නේ නැහැ කවදාකවත්. හරියට අර කිකිලිගේ බිත්තරේ කොටස් තුනක් තියෙනවා වගේ ඒ කොටස් තුනේ වගේම අපේ ඇතුළත ඒ ජීවය තමයි ඒ ඇතුළත ආත්මය. එය සදාකාලිකයි. එය මැරෙන්නේ නැහැ. අපේ ශරීරය දි รา පත් වෙනා මැරෙන්නටපත් වීමෙන් නමුත් අපේ ආත්මය මැරෙන්නේ නැහැ. එය සදාකාලිකයි. මේ ආත්මයට ලොකු ආසාවක් තියෙනවා දෙවියන් වහන්සේව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ට එතුමාත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වීම. ඔබටත් ඒ අවස්ථාව කරගන්න පුළුවන් ඔබ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වීමෙන් ඔබේ ඇතුළාන්ත ඒ සමාදානය සහනය එතුමත් එක්ක තිබෙන ඒ ආශිර්වාදමත් ජීවිතය උන්වහන්සේ තුලින් අත්කර ගැනීමට එතුමත් එක්ක සම්බන්ධ වීමට ඔබට ආශිර්වාදමත් දවසක් මොහොතක් පැමිණෙනවා ඇති. යේසු පිහිටයි.